අපි දැන් මේ අපේ නායකත්වයේ මාරු කරන්න යන්නේ මහින්ද රාජපක්ෂගෙන් සිරිසේන මහත්තයාට හෝ නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තියාගන්න එක නෙමෙයි. මෙතන විපක්ෂය ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේක ගමු. අරගෙන සිරිසේන මහත්තයාට දීලා සිරිසේන මහත්තයාට දවස් 100කට ඔක දීලා ඩොග් ගාලා එක පහරට ගන්නවා. කොතනටද ගන්නෙ? පාර්ලිමේන්තුව සහ කැබිනට් එක නගම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්න ලෝකේ ප්‍රබලම රටවල් 5. ඒ රටවල් 5න් රටවල් 4කම තියෙන විධායක ජනාධිපති ක්‍රම. ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය විතරයි නැත්තේ. දැන් ඊළඟට ගමු නැගීගෙන එන ලෝක බලවතුන් බ්‍රික්ස් සංවිධානය කියලා කියන්නේ. බ්‍රසීලය, ලතින් ඇමරිකාවේ බලකඩුව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව රටවල් 5යි. 5න් 4ක්ම විධායක ජනාධිපති ක්‍රම සහිත රටවල්. ඉතින් ලෝකේ අනිත් රටවල් වලට පිස්සුද එහෙනම්? ඇමරිකාවට එහෙම පිස්සුවක් තියනවද? හැමෝම කතා කරනවා බලන්න පණින්න හැටි. රිලාව් වගේ පණිනවා. එහෙම තමයි කියන්නේ. ඉතින් දැන් මේ රිලා කූඩුවටද මේ විධායක බලය බාර දෙන්න යන්නේ. මේ ඕනෙක් කෙනෙක්ට මේ රටේ ධන කුවේරියන්ට වේවා, ඩාස්පෝරාවේ බෙදුම්වාදී මේ කළු සල්ලිකාරයන්ට වේවා මේ පාර්ලිමේන්තුව වෙනස් කරන්න පුළුවන් ඕන විදියකට. මේගොල්ලන්ටද බලය දෙන්නේ. ඉතින් මම වෙනසට පක්ෂයි. නමුත් ප්‍රතිවිප්ලවයට පක්ෂ නැහැ. ඒ කියන්නේ ආපස්සට යනවට මම පක්ෂ නැහැ. මහින්ද රාජපක්ෂගෙන් ඉස්සරහට යනවා නම් හොඳයි. නමුත් බෙහෙවින් වැදගත්ම දේවල් වලදී රට ආරක්ෂා කිරීමේ, රට ආපහු ගොඩනැගීමේ වැදගත් වැඩ දෙකක් කරපු මහින්ද රාජපක්ෂ කියන චරිතය ගෙදර යවලා අර 90 ගණන් කරා ආපහු යන්න නම් මම නම් කැමති නෑ. රනිල් සහ චන්ද්‍රිකාගේ පාලනයක් මෙතන ගෙන්න ගන්න. අපි අත්දකලා තියෙනවනේ අසාර්ථකත්වය. දැන් මේ විධායක අහෝසි කරොත් මොකද්ද ඉතුරු වෙන්නේ? අර චන්ද්‍රිකාගේ පැකේජයනේ. මොකද්ද පැකේජය? ඒකේ රාජ්‍ය කියන සංකල්පේ කටුගාලා ඒ වෙනුවට ඒක තමයි වැදගත්. ඒකී රාජ්‍ය කියලා උතන කියන්න ඕනේ නැහැ කියලා කියමුකෝ. තමුන්ගේ අම්මගේ ව්‍යවස්ථාවේ තමයි ඒක තිබුණේ. නමුත් කමන්න. කලාප සංගම් යෝජනාවලිය. ඒ කියන්නේ ලංකාව තවදුරටත් ඒකීය තනි ඒකාග්‍ර වූ නොබිදිය හැකි ශක්තිමත් ඒකකයක් නෙමෙයි. ලංකාව කලාප සංගමයක්. ඒ කියන්නේ පළාත් සභාවල නැත්තම් ඊට වඩා විශාල උතුරු නැගෙනහිර කලාපේ වගේ කලාපවල මේ සංගමයක්. ඒක තමයි චන්ද්‍රිකා කිව්වේ. මේක හොර රහසයි කියපු දෙයක් කො බොරුවක් නෙමෙයි. 95 පැකේජයක් තිබුණා. පුළුවන් තරම් උත්සාහ දරුවා ඒක ක්‍රියාත්මක කරන්න. ඒක 97 තව පැකේජයක් තිබුණා. ඒකත් ක්‍රියාත්මක කරන්න විශාල උත්සාහයක් දරුවා. අද මෙතන විපක්ෂය හරහා කියලා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙමෙයි. අත්තම වශයෙන් මම එතුමාට කැමතියි. එතුමා මේ පඹේ දවස් 30කින් පඹේ කරන වැඩසටහනක් නෙමෙයි. ශීඝ්‍රගාමී වැඩසටහනක්. විධායක ජනාධිපති බල විරහිත කිරීමේ. ඒක කරන්න හදන්නේ මේ රනිල් සහ චන්ද්‍රිකානේ. ඉතින් ඒගොල්ලන්ගේ සම්බන්ධකම් අපි දන්නවනේ. නෝර්වේ රට මේක අස්සර ගෙන්නපු චන්ද්‍රිකා සුනාමියෙන් පස්සේ පශ්චාත් සුනාමි යන්ත්‍රණයක් දීලා කොටි සංවිධානයේට ආසන 5යි ලංකාණ්ඩුවට ආසන 3ක් දෙන්න හදපු චන්ද්‍රිකා. ඒක නැවැත්තුවේ සරත් සිල්වා. මම 175ක යුද්ධ ඉවර කළා කියලා චන්ද්‍රිකා මැඩම් කළ ප්‍රකාශය ගැන ඔබට hina ගියේ. 175 යුද්ධ ඉවර කරපු හන්දද අනේ 175 මට මතකයි අනුරුද්ධ රත්නත්ත මහත්තයා මට කියනවා අනේ දායන් මම මොනව කරන්නද මේ අපි ගිහිල්ලා පළාතක් අල්ල ගන්නවා ඊළඟට ඒක රැක ගන්න සොල්දාදුව ඕන ඒක රකින්න සොල්දාදුව රඳව ගත්තාම ඊළඟට තව ඉස්සරහට යන්න සොල්දාදුව මදි අයි මට සොල්දාදුව මදි මේ චන්ද්‍රිකායි මංගලයි අර සුදු නෙළුම් තවලම කියලා රටවටේ ගිහිල්ලා මේ යුද්ධ තියෙන කොටත් ගියා කිව්වා යුද්ධ පටන් ගන්න කලින් ගියාට නම් කමන්නේ යුද්ධ තියෙන කොටත් රටවටේ ගිහිල්ලා කිව්වා ආයුධ වලින් දඬ විතරයි යුද්ධෙන් ප්‍රයෝජනක් වෙන්නේ කියලා. ඉතින් කොල්ලෝ හමුදාවට බැඳගෙන නතර වුණා. ඉතින් මට සොල්දාදුව නැහැ. ඉතින් පළාත් ටික නිදහස් කරගන්නයි කොටින්ගෙන් ඒව රකගෙන ඊළඟට ඉස්සරහට යන්න මට සොල්දාදුව නැහැ. මම මොනා කරන්නද? ඒක තමයි අනුරුද්ධ රත්නත්ත මහත්තයා කිව්වා. ඕනේ අපිට මතකයිනේ ඒ කාලේ 175. තව ටිකක් හිටියනම් ඉතුරු 125 ඉවර වෙලා යුද්ධ නම් ඉවර වෙනවා. අරගොල්ලෝ දිනලා. ඒක තමයි අනිත් එක. පැහැදිලිව චන්ද්‍රිකා මොකද්ද කරේ බලයට ආපු ගමම්ම අර අමතිකන් තුන ඊටාම නිවැරදිව රණියගෙන් ගත්තානේ. ඊටාම නිවැරදිව.
ඒ රනිල්ගේ කාලේ ඔය ගිවිසුම මොකද්ද ප්‍රභාකරනුත් එක්ක සටමිරාම ගිවිසුම කාලේ අත් වශයෙන්ම ජනරල් ෆොන්සේකා යාපනයේ ආඥාපති හැටියට හොඳට ඒක රැකගෙන හිටියා. එතුමා යම් ආකාරවලට සහයෝගයක් දුන්න චන්ද්‍රිකාට මම දන්නවා. එතුමා ලක්ෂ්මන් කදිරගම මහත්තයා ගෙදරට එනවා සිවිල් පිට. අවිල්ල සාකච්ඡා කරනවා. කදිරගම මහත්මයා ඉතින් මම වෙන කාමරයක හිටියේද සාකච්ඡා කරනවා. කදිරගම මහත්තයා මම ඇවිල්ලා සාකච්ඡා කරනවා. එතුමාට සැලකුවේ කොහොමද? මම දන්නේ නැහැ කොහොම ඔය වේදිකාවේ ඉන්නවද කියලා. චන්ද්‍රිකා ඔය අමතිකන් තුන ගත්ත ගමන් සරත් ෆොන්සේකා මහත්තයාව යාපනයෙන් අයින් කරා. යාපනයේ අත් වශයෙන්ම පොංගු තමිල් කරලා LTT කමෙන් දැන් මේ ගොඩ නැගෙනවා ආපහු. සරත් ෆොන්සේකා ජෙනරල් තුමාව අයින් කරලා ස්වේච්ඡා හමුදාවේ ලොක්කා කරා. අන්න යුද්ධ දිනපු හැටි චන්ද්‍රිකා. එතනින් මේ විශ්‍රාමයන් ඔන්න මෙන්න තියෙද්දී ගෝඨාභය රාජපක්ෂ තමයි ජෙනරල් ෆොන්සේකාව ආපහු ගත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඔය ආරක්ෂක ඔය නිලියක් දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. කාගේවත් යුද්ධ නෙමෙයි මහින්දගේ යුද්ධේ. දින්නෙත් මහින්දගේ නැත්තම් මම ප්‍රේමදාස මහත්තයත් එක්ක වැඩ කරගෙන කියන මම දන්නවනේ හමුදාව ඇතුලේ තිබුණ ભેද මේ සිසිල් වෛද්‍යරත්න සහ ඩෙන්සල් කොබ්බේ කඩුව ප්‍රශ්නේ. ඒකට මම කී සැරයක් කිව්වද ජනාධිපතිතුමාට ප්‍රේමදාස මහත්තයාට ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහිල්ලා මේකට නායකත්ව දීලා මේක නවත්තන්න. ඒතකොට කිව්වා දාන්න නෑ. වෘත්තීය හමුදාවට ඒක කරගත්තු දෙයින් දෙමළ ජනතාව දකින්න ඕන ජනාධිපතිතුමා මේකට ඍජු වශයෙන් යුද්ධයට සහභාගී වුනේ නැහැ කියලා. එහෙම ගිය හන්ද තමයි අපිට අත් වශයෙන්ම ඒ යුද්ධ දිනන්න බැරි වුණා. එතුමාව මරණ දැම්ම කොටි සංවිධානය. මහින්ද රාජපක්ෂ ඔය ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහිල්ලා ඔය මේ ජනරල් ෆොන්සේකා වසන්ත කරනකොට ඇඩ්මිරල් ඒගොල්ලෝ ගහගන්න එව්වෙම නවත්තලා මේක ගෝඨාභය රාජපක්ෂගේ මන කලමනාකරණය. නමුත් නායකත්වය මහින්ද රාජපක්ෂගේ. අසාර්ථක ජයජාවර්ධනටයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට අපිව ආරක්ෂා නොකරපු ඒ දෙදෙනාට අපි වාර දෙකක් දුන්න නම් අපි ආරක්ෂා කරපු මහින්ද රාජපක්ෂට වාර දෙකක් දීලා ගෙදර යවලා අර අසාර්ථක රනිල් සහ චන්ද්‍රිකාට ගෙනල්ලා පාලන බලය අපි දෙන්න යනවාද මේ අර දුප්පත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හුදෙක් මානසික මුහුණුවරක් හැටියට පාවිච්චි කරලා. ඒක තමයි මට තියෙන ප්‍රශ්න. අතවසම මෛත්‍රීපාල සිරිසේන උනත් මට ප්‍රශ්න නැහැ. නමුත් දින 100කින් එතුමාම කියනවානේ බලය මම අවසි කරනවා කියලා මම පඹෙක් වෙනවා කියලා නොකිය ඒක කියනවා. දින 100කින් මම පඹෙක් අප්‍රේල් 20න් පස්සේ. ඉතින් එහෙමපත් කරන්න ඕනේ නැහැ නේ. එහෙම මොකටද පත් කරන්නේ? මානසික වෙස්මුණක් පත් කරගෙන වැඩක් නැහැ නේ. ශක්තිමත් නායකයෙක් පත් කරගන්න ඕන. ජනාධිපතිවරණයක් කියන්නේ ආණ්ඩු මාරු කරන අවස්ථාවක් නෙමෙයි සංජීව. ආණ්ඩු මාරු කරන්න ඕන නම් ආණ්ඩු මාරු කරන්න. මෙතන හුඟක් නරක දේවල් වෙනවානේ. මමත් එවුවෙන් බඩ කාලා තියෙනවානේ. ඒ වෙනස කරගන්න පුළුවන් අපිට පාර්ලිමේන්තුවේදී. පාර්ලිමේන්තු ඡන්දයේදී. අයි ඒක කරන්නේ එක කාලයක් UNP ආණ්ඩුවක් තිබුණා. චන්ද්‍රිකාගේ පාලනයක් තිබුණා. නමුත් පාලකයා හැටියට රටේ නායකයා හැටියට තීන්දුව తీරන ගන්න හැටියට නියෝග දෙන්න හැටියට සුක්කාන මතයේ තියෙන පුද්ගලයා හැටියට කප්පිත්තා හැටියට මම නම් වඩා විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ.